උතුරු කොරියාව ලෝකයේ දැඩිම නීති තියෙන රටක් කියලා ප්‍රසිද්ධයි. මේ වගේන් සමහරක් හරිම අමුතුයි. ඒවා ප්‍රබන්ධ කියලත් ඔයාට හිතෙන්න පුළුවන්. උතුරු කොරියාවේ මැතිවරණ ඡන්දය පැවැත්වෙනවා. නමුත් ඡන්දය ඉල්ලන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. විකල්ප නැහැ. ඔබ එක් පුද්ගලයෙකුට පමණක් ඡන්දය දිය යුතු වෙනවා. ඔබ එසේ නොකළොත් කෙලින්ම හිරේට. ඒ අපරාධයක් කරාට නෙවෙයි. ඒ ගැන හිතපු එකටත් දඬුවම් කරන එකම රට උතුරු කොරියාව වෙන්න පුළුවන්. උතුරු කොරියාවේ අන්තර්ජාලය භාවිතා කළ නොහැකි වගේම මේ රටෙන් පිට වෙන්න කාටවත්ම බෑ. ඒ නිසා මේ රටේ කාටවත්ම පාස්පෝර්ට් එකක් නැහැ. ටිකක් අමුතුයි වගේ නේද? ඉතින් අපි අද උතුරු කොරියාවේ තියෙන පිස්සුම නීති 25ක් ගැන කතා කරමු. ඒ වගේන් සමහරක් ඔබ හිතනවටත් වඩා දරුණුයි. සමහර විට මේ වගේ ජීවිතයකට වඩා මරණය හොඳයි කියලා ඔබට හිතෙයි. උතුරු කොරියාව කියන්නේ ඒකාධිපති පාලනයක් තියෙන කිම් ජොන් උන් කියන ඒකාධිපති පාලකයා විසින් පාලනය කරන විශාල යුද ශක්තියක් සහිත නමුත් ලෝකයෙන්ම වෙන්ව ජීවත් වෙන රටක්. කිම් වරුන්ගෙන් පාලනය වන මේ රටේ තියෙන්නේ අමුතුම නීති පද්ධතියක්. මෙහි ඒකාධිපතිත්වය කොච්චරද කියනවනම් මෙට්‍රෝ වගේ ස්ටේෂන් වල නගරවල ඔබට සංගීතය වෙනුවට ඇහෙන්නේ ස්පීකර් හරහා කිම් පවුලේ අයගේ කතා, යුද ශක්තිය, දේශප්‍රචාරක ගීත, ප්‍රවෘත්ති වගේ මේ රටේ නායකයන්ට සම්බන්ධ දේවල්. ඒ අතරතුර කිසිවෙකුට කතා කිරීමට හෝ ශබ්ද නිකුත් කිරීමට අවසර නැහැ. උතුරු කොරියාව ළඟින්ම තියෙන රට තමා දකුණු කොරියාව. මේ රටවල් දෙකේම තියෙන්නේ එකම සංස්කෘතිය සහ එකම භාෂාව. දකුණු කොරියාව උපරිම නිදහස තියෙන හොඳ රටක්. නමුත් උතුරු කොරියානු ජනතාවට දකුණු කොරියානු නාට්‍ය හෝ හොලිවුඩ් චිත්‍රපට සහ අන්තර්ගතයන් නැරඹීම තහනම්. එය නීතිය කඩකිරීමක් පමණක් නෙවෙයි. එය බරපතල අපරාධයක් ලෙස සලකනවා. ඒ නිසා ඔබට සිරගෙදර නැත්නම් බලහත්කාරයෙන් වැඩ කිරීමට පවා සිදු වෙනවා. මොකද මිනිසුන් බාහිර ලෝකයේ දකින්නට රජය කැමති නැහැ. මෙහි ජනතාවට අන්තර්ජාලය භාවිතා කළ නොහැකි. ඒ වෙනුවට තියෙන්නේ බාහිර ලෝකයට විවෘත නොවූ උතුරු කොරියාව ඇතුළත පමණක් පාලනය වන පෞද්ගලික නෙට්වර්ක් එකක්. ඒකට කියන්නේ ක්වොන්යොන් කියලා. මෙහි බලන්න පුළුවන් රජය විසින් අනුමත කරන ලද සුළු පරාසයක දේවල් විතරයි. එහිදී පවා රජය සියල්ල නරඹයි. Facebook, YouTube වැනි සමාජ මාධ්‍ය භාවිතය සපුරා තහනම්. ඒ වගේම රජයේ අවසරයකින් තොරව ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබා ගැනීම නීති විරෝධී. රටින් පිටත කෙනෙකු සමග කතා කිරීමට ඔබට නිල අනුමැතිය අවශ්‍ය වෙනවා. මේ රටේ රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් සියල්ල රජය සතුව තමා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ වගේ නිතරම විකාශය වෙන්නේ රජයට අවශ්‍ය දේවල් විතරයි. කිම් පවුල සහ රජයේ ජයග්‍රහණ ගැන, නායකයන් ගැන සහ තෝරාගත් කතා වැනි දේවල් පමණයි. ඒ වගේම ජනතාවට නරඹන්න පුළුවන් සීමිත නාලිකා ප්‍රමාණයක් විතරයි. විදේශ රටවල නාලිකා බැලීම තහනම් සහ එය බරපතල අපරාධයක් විදිහට සලකා දඬුවම් ලැබීමට සිදු වෙනවා. ඒ නිසා පිටත ලෝකය ගැන තතු දැන ගැනීමට මේ රටේ ජනතාවට කිසිම ඉඩක් නැහැ. කුඩා කල සිටම පුරවැසියන් ඇමරිකාවට සහ එහි සහචරීන්ට වෛර කිරීමට මොළ සේදීම සිදු කරනවා. මොකද ඔවුන් දකින සෑම දෙයක්ම කිම් පවුල උත්කර්ෂයට නංවන සහ විදේශීය සතුරන් විශේෂයෙන් එක්සත් ජනපදය ගැන යක්ෂාවේශ වන ප්‍රචාරණයි. ඔවුන්ගේ කොණ්ඩ මෝස්තරය පවා තීරණය කරන්නේ උතුරු කොරියානු රජය විසිනුයි. ඔබට තෝරාගත හැක්කේ රජය විසින් අනුමත කරන ලද ඉතාමත් සීමිත කොණ්ඩ කැපීම් වර්ගවලින් එකක් පමණයි. ඇඳුම් මෝස්තර පවා තියෙන්නේ ඉතා සීමිත පරාසයක විතරයි. ඒ වගේම කොණ්ඩේ පාට කිරීම, නිල් පාට ජීන්ස් ඇඳීම හෝ දීප්තිමත් ඇඳුම් ඇඳීම තහනම්. ඔබ නීති කඩ කළොත් ඔවුන් ඔබගේ දේවල් රාජසන්තක කර දඬුවම් කරනවා. උතුරු කොරියාව තුළ නායකයන්ට දක්වන ගෞරවය සාමාන්‍ය ගෞරවයක් නෙවෙයි. මෙය ජීවිතයේ කොටසක් වගේම සමාජයේ නීතියක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම හිටපු නායකයන් වන කිම් ඉල් සුන් සහ කිම් ජොන් ඉල් යන නායකයන්ව දෙවියන්ටත් එහා ගිය තැනක තබා ගෞරව කරනවා. රටේ හැම තැනකම වගේ ඔවුන්ගේ ලොකු ඡායාරූප ප්‍රතිමා තියෙනවා. ඒ ඡායාරූපවලට ප්‍රතිමාවලට ගෞරවයෙන් හිස නමස්කාර කිරීම නීතියෙන් අනිවාර්යයි. සෑම ගෙදරකම එම නායකයන්ගේ ඡායාරූප එල්ලා තැබීම අනිවාර්ය වන අතර ඒවා දූවිලි පැල්ලම් නැති විදිහට දිනපතා පිසදාමින් පිරිසිදුව තබාගත යුතු වෙනවා. ඒ ඡායාරූප කැඩුනොත් හෝ අපිරිසිදු වුනොත් බරපතල දඬුවම් ලැබෙනවා. මේ රටේ ජනතාවට ඉඩම්, නිවාස, සාප්පු හෝ ව්‍යාපාර හිමි කර ගැනීමට නොහැකි. ඒ සියලු දේ රජයට අයිති දේවල්. ඔබට ඒවා භාවිතා කළ හැක්කේ රජයේ අවසරය ඇතිව පමණයි. උතුරු කොරියාවේ කතා කිරීමේ නිදහස නැහැ. රජයට හෝ කිම් ජොන් උන් ඇතුළු නායකයන් විවේචනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. එක වචනයක් හරි වැරදිලා කිව්වත් ඉතා බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ජීවිතය පවා අවසන් වෙන්න පුළුවන්. මේ නිසා මිනිස්සු බොහෝ වෙලාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බය වෙනවා. උතුරු කොරියාවේ ලොකුම සහ භයානකම නීතිය තමයි පරම්පරා 3කට දඬුවම් කිරීමේ නීතිය.
එක් මිනිසෙක් බරපතල අපරාධයක් කරොත් රටින් පැනීම, නායකයන්ට අපහාස කිරීම, විදේශ ගුවන් විදුලි යහන එක වගේ දේවල්. ඒකෙන් එයා විතරක් නෙවෙයි, එයාගේ මුළු පවුලම දඬුවම් ලබනවා. බොහෝ වෙලාවට අපරාධකරුවට මරණ දණ්ඩනය හෝ ජීවිත කාලයටම සිරදඬුවම් හිමිවන අතර දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, බිරිඳ, ස්වාමියා, දරුවන්, ආච්චි සීයා, නැන්දා මාමාදී තුන් පරම්පරාවම සිර කඳුරු වලට යවනවා. සමහර විට දරුවන් එහිම ඉපදිලා එම සිර කඳුරු වලම මිය යනවා. උතුරු කොරියාවේ තියෙන තවත් නීතියක් තමයි ඔබ අඳින ඇඳුම්වල විදේශීය ලාංඡන, සටන් පාට හෝ කොඩි පැළඳීම සම්පූර්ණයෙන්ම තහනම්. පාලන තන්ත්‍රයේ බාහිර බලපෑමක් ලෙස දකින අතර සෑම කෙනෙකුම උතුරු කොරියානු අනන්‍යතාවය පමණක් නියෝජනය කිරීම අනිවාර්ය වෙනවා. තවත් නීතියක් විදිහට ටුක්බොකි හෝ බුඩායි ජිග් වැනි දකුණු කොරියානු කෑම ආහාරයට ගැනීම තහනම්. එක් නගරයකින් තවත් නගරයකට ගමන් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබට විශේෂ අවසර පත්‍රයක් ගැනීමටත් අවශ්‍යයි. ඒ වගේම ඔබ ප්‍රභූපන්තිය කෙනෙකු නොවේ නම් ඔබට විදේශ ගමන් බලපත්‍රයක් හිමි කර ගැනීමට සිහිනකින්වත් බෑ. ඉහළ රජයේ නිලධාරීන්ට හෝ කිම් ජෝන් උන්ට සමීප පුද්ගලයන්ට පමණක් විදේශගත වීමට අවසර තියෙනවා. උතුරු කොරියාවේදී දුරකථන සහ පරිගණක තියාගන්න අවසර තියෙනවා. නමුත් 100% රජයේ නිරීක්ෂණය යටතේ පමණයි. ඒ සියලු දුරකථන රජයේ ජාලයකට සම්බන්ධයි. SMS, ඇමතුම්, ඡායාරූප හැම දෙයක්ම රජයට පේනවා. USB CD වල විදේශීය අන්තර්ගතයන් සොයාගත්තොත් එය රාජද්‍රෝහී අපරාධයක් වෙනවා. උතුරු කොරියාවේ පන්ති පද්ධතිය පෘථිවියේ ඇති දරුණුතම එකක්. එය සොම්බුන් ලෙස හැඳින්වෙනවා. දරුවෙකු ඉපදුන විට ඔහුගේ මුළු අනාගතයම තීරණය වෙන්නේ දරුවාගේ පවුලේ අතීතයෙනුයි. මේ රටේ ප්‍රධාන පන්ති 3ක් තියෙනවා. පළවෙනි එක ප්‍රභූ පන්තිය. මෙයට අයත් වෙන්නේ කිම් පවුලට හොඳින් වැඩ කරපු අයගේ පවුල්. ජපානයට එරෙහිව සටන් කළ අය, විප්ලවයේදී උදව් කළ අය වගේ. ඔවුන්ට හොඳම රැකියා, ප්‍රධාන නගරයෙන් නිවාස, රථ වාහන, හොඳම කෑම සහ විශ්වවිද්‍යාල පවා ලැබෙනවා. දෙවැනි එක මධ්‍යම පන්තිය. සාමාන්‍ය පුරවැසියන්, කම්කරුවන්ගෙන් හෝ ගොවීන්ගෙන් පැවතෙන්නන්. ඔවුන් සීමිත ප්‍රතිලාභ සහිත නිහතමානී ජීවිතයක් ගත කරනවා. තුන්වෙනි එක සතුරු පන්තිය. බැහැර කරන ලද අය, ජපානයට සහාය දුන්න අය, දකුණු කොරියාව සමග සම්බන්ධතා පැවැත්වුවේ නම් සතුරකු ලෙස හංවඩු ගහනවා. ඔවුන්ට නරකම රැකියා ලැබෙනවා. පතල් කැනීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, පිරිසිදු කිරීම සහ අඩු ගෞරවය. ඔබ හොඳ වුණත් ඔබේ පෙම්වතා පෙම්වතිය සතුරු පන්තියේ නම් විවාහ වීම තහනම්. එහෙම වුණොත් ඔයාගේ පන්තිය අඩු වෙනවා. උතුරු කොරියාවේ දරුවෙකු වයස 17 වන විට අවුරුදු 10ක් හමුදා පුහුණුව අනිවාර්ය වෙනවා. පිරිමි දරුවෙකුද ගැහැණු දරුවෙකුද යන්න අදාළ වෙන්නේ නැහැ. හමුදා පුහුණුව ඔවුන්ගේ තරුණ කාලයේ සතුයි. මේ රටේ තියෙන තවත් නීතියක් තමයි කිම් පවුලේ සමාජිකයෙකු මිය ගියහොත් ඇඬීම අනිවාර්ය වන අතර අඬන්නේ නැති කෙනෙක් ඉන්නව නම් රජය ඔවුන්ගේ පක්ෂපාතීත්වය ප්‍රශ්න කරනවා. උතුරු කොරියාව තුළ අපේ සාමාන්‍ය කැලෙන්ඩර් එකට අමතරව වෙනම කැලෙන්ඩර් එකක් භාවිතා කරනවා. එය ආරම්භ වෙන්නේ කිම් ඉල් සුන් කියන ශ්‍රේෂ්ඨ නායකයාගේ උපන් වර්ෂය වන 1912න්. ඒ නිසා වර්තමානයේ අපි 2026 ජීවත් වුණාට එයාලට 2026 කියන්නේ 115. මේ රටේ පෞද්ගලික රථ වාහන භාවිතයක් නොමැති අතර තියෙන්නේ පොදු ප්‍රවාහනය විතරයි. ලෝකයේ බොහෝ රටවල් උතුරු කොරියාවට විරුද්ධව සම්බාධක පනවලා තියෙනවා. ඒ වගේම මේ රටේ සම්පත්වල අඩුකම නිසා බොහෝ විට රාත්‍රියේදී රටේම විදුලිය විසන්ධි කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය වන මේ රටට විරුද්ධව අනිත් රටවල් නැගී සිටින්නේ නැත්තේ ඇයි? මේ රටේ සදාකාලික හිරකාරයෝ වෙලා ඉන්න මිනිසුන් නිදහස් කර ගැනීමට වෙනත් ජාත්‍යන්තර රටක් පියවර ගන්නේ නැත්තේ ඇයි කියලා ඔයාට හිතෙන්න ඇති. ඒකට හේතුව තමයි උතුරු කොරියාවේ තියෙන විශාල න්‍යෂ්ටික යුද ශක්තිය. ලෝකයේ වැඩිම යුද වේදමක් සහිත ලෝකයෙන් 4 වෙනියට විශාල හමුදාවක් උතුරු කොරියාවට තියෙනවා. එහෙම වුණොත් ලෝකය විශාල න්‍යෂ්ටික යුද්ධයකට යන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා තමයි වෙනත් රටක් මේ සඳහා ඉදිරිපත් වෙන්නේ නැත්තේ. මේ වීඩියෝව උතුරු කොරියාව පිටුපස සැඟවුණු සත්‍ය තේරුම් ගැනීමට ඔබට උදව් වෙන්න ඇති. උතුරු කොරියාවේ මේ පවතින නීති ගැන ඔයාට හිතෙන්නේ මොනවද? ඔබ උතුරු කොරියාවේ ඉපදුනොත් ඔයා මොන වගේ තීරණයක් ගනීද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ඔබට සුබ දවසක්.